ගයිස් ඔයාලට පේන ඇති මේ දවස් දෙකකට හරියන්න ඇඳුම් පැක් කරනවා සතියකට විතර ඇඳුම් ලෑස්ති කරගන්න ගමන් ඉන්නේ මට ඉතින් යෝ අපි ඉතින් දැන් අපේ ට්‍රිප් එක පටන් ගත්තා මේ ඉන්නවා අපේ පොඩි නංගි එයා පේන්නේ නැහැ හරියට එයාට අපි කියන්නේ චූටි කියලා නම තමයි ඉතින් අපි පටන් ගත්ත ට්‍රිප් එක අපි බලමු ගිහිල්ලා හායි good morning එයා උදේම එයාගේ මෝර්නින් ෂොට් එක ගන්න පළවෙනි කොම්බිනි වන්දනාව කට්ටියගේ හයි කියන් ගයිස් මේ ඉන්නේ මල්මි මගේ වයිෆ් දැන් නම් ටෝකියෝ වලට ළඟයි ගයිස් ඔයාලට තව චුට්ටකින් මේ පේන්නේ ටෝකියෝ ස්කයි ට්‍රී එක මම හිතන්නේ මේක තමයි ලෝකෙ තියෙන ලොකුම ටවර් එක බිල්ඩින් එක නෙමෙයි ටවර් එක පිටි ගන්න නැවැත්තුවා ඉසිකාවා හයිවේ පාකින් ඒරියා එකේ පොඩ්ඩක් රිෆ්‍රෙශ්මන්ට්ස් ටිකක් වෙන අරගෙන යන්න කිලෝමීටර් 200ක් විතර ආවට පස්සේ ඔයාලට පේන ඇති දැන් කඳු එහෙම පේන්න ගන්නවා දුරින් උඩට නිකන් පවුඩර් දාලා වගේ සමහර කඳු වල හිම වැටලා පේනවා 아무තු ලස්සනක් පේනවා නේ දුරින් ඉඳන් දකින්න අමුතුම වයිබ් එකක් තියෙන්නේ ඉතින් දැන් වෙලාව ආන්දර 6 මාරට විතර -8යි මේ පැත්තට දැන් ඉන්නේ මේ මත්සුමොතෝ වල එතන ඉඳලා තව කිලෝමීටර් 200ක් විතර තියෙනවා ශිරකවගෝ වලට යන්න චුට්ටක් අපි කන්වීනියන්ස් ස්ටෝර් එක නැවැත්තුවා පොඩ්ඩක් හයිවේ එකෙන් එළියට දාලා රෙස්ට් එකකටත් එක්ක අර සීතලද මේකද ගන්න නිදි දෝනි කියන්න ඕනෙද සීතලයි දාල අපිට ගෑස් ටිකෙන් සීතල එකං ඇවිල්ලා මෙහෙ මල් රූට් එකේ දිගටම එන්න අපිට දැන් හිම සෙට් වෙන සීන් එකක් තියෙන්නේ හිම වැටෙනවා දැන් පොඩ්ඩ
යුකී ටයර්ස් දාගෙන යන්න ඕනේ මේ වගේ ගමනක් යද්දී. යුකී ටයර්ස් කියන්නේ හිම තියෙන කාලෙට දාන ටයර්ස්, වින්ටර් ටයර්ස්. ඉන්ෂුරින් කියනවා වින්ටර් ටයර්ස්. වින්ටර් ටයර්ස් දාගෙන යන්න ඕනේ. අනික අපේ පිටිපස්සේ කියන වාහනේ 4 wheel නෙමෙයි ඒක. ෆ්‍රන්ට් වීල් විතරයි වැඩ කරන්නේ. ඒ හින්දා ඒවා දාලා ඉක්මනට යන්න බෑනේ. ඒ හින්දා අපි හිමීට තමයි ඉතින් හිමයට යන්න වෙන්නේ. මේ පැත්තට නම් මං හිතන්නේ දැන් දවස් ගානක ඉඳලා හිම වැටෙන්න පටන් ගන්නවා වගේ. පාර දෙපැත්තේ ගොඩ ගහලා තියෙනවා. කලින් වැටිච්ච හිම ඔයාලට පේන ඇති කඳු එහෙම වටේ පිටේ ඔක්කොම සුදු පාට වෙලා තියෙනවා. නිකන් අමුතු ලස්සනකුත් එක්ක. වින්ට් එකේ ඉඳලා ඉතින් කොහොමද ගස්වල කොළ නැහැ. ඉතින් කොළ හැල්ලන්නේ මේ කාලේ. අමුතු ලස්සනක් තියෙනවා. ඉතින් ඔයාලා හිමීට බලාගෙන ඉන්න. අපි දැන් ශිරකවගෝවලට ගොඩක් ලං වෙලා ඉන්නේ. පොඩ්ඩක් නිදිමත හින්දා කට්ටිය කන්වීනියන්ස් ස්ටෝර් එක ටිකක් නිදාගත්තා. උදේට කන්න යන්න. අද 2026 ජනවාරි 1 වෙනිදා හින්දා අපි ඉතින් හදාගෙන ආපු කිරිබත් ඉතින් මෙතන ඉඳලම කාලා යන්න තමයි බැලුවේ උදේට. පොඩක් ප්ලෑන් එක මෙතනදී වෙනස් වුණා. ගයිස් අපි මුලින් ශිරකවගෝ යන්න හිටියට අපි ශිරකවගෝ එකේ ඉන්ෆර්මේෂන් සෙන්ටර් එකට පොඩ්ඩක් කෝල් කරලා බැලුවා අද මේ පැත්තේ වෙදර් එක කොහමද කියලා. හිම එහෙම වැටිලා තියෙනවද කියලා එයාලා කිව්වා අපිට අද හිම වැටිලා නැහැ ගොඩක්. ඒ හින්දා හෙට එන්න කියලා. ඒ හින්දා අපි මෙතනින් පොඩ්ඩක් ප්ලෑන් එක වෙනස් කරනවා. අපි අද ඒ හින්දා ස්කී රිසෝට් එකකට ගිහිල්ලා ස්කී පැදලා ඊට පස්සේ හෙට ශිරකවගෝ යන්න කියලා තමයි බැලුවේ. ඒ හින්දා ඔන්න අපි ආවා හිදාවල තියෙන හොනොකිදයිරා ස්කී රිසෝට් එකට. මේ ඔයාලා ස්කී පදින්නද? ඔය ස්කී පදින්නද යන්නේ? අයියා ඔය ස්කී පදින්න දාවේ? අනේ නෑ. මම මේ ගොඩින් ඉන්න ඔයගොල්ලන් දිහා බලන්න. මේක හිතනවා තරම් ලේසි නෑ. ඔයාලා ගිහිල්ලා බලන්න මේක. ඔයාලට තේරෙයි එතකොට මේක උත්තර අමාරුයි කියලා. අඩුම තරමේ 25 පාරක්වත් වැටෙන්න වෙනවා මේක ඉගෙන ගන්න. ඒක තමයි මගේ තියෙන්නේ. සැරයක් ගානේ මෙතන හිටපු ගොඩක් අය මට hina වුණා guys. මොන කමක් නැහැ. ඉතින් වැටි වැටිනේ නැගිටින්න ඕනේ කියලා ඉතින් කොහොම හරි ඉගෙන ගත්තා. ඉතින් ස්කී රිසෝට් එක guys හිදාවල තියෙන්නේ. හිදාවල තියෙන ලොකුම ස්කී රිසෝට් එක මේක. උදේ 7:00 ඒගොල්ලෝ ඕපන් කරනවා. 4:00 වෙද්දී තමයි ක්ලෝසින් ටයිම් තියෙනවා. ඔයාලා යනවා නම් මේ වෙලාවෙ ඇතුළත යන්න පාකින් නම් ගොඩක් තියෙනවා. ඔයාලට යන්න පුළුවන් වෙයි ඒ වෙලාව ඇතුළත ගියොත්. අපි ස්කී කරා. හිතන තරම් ලේසිත් නෑ. ලේසියට නම් අමාරුත් නෑ. හැබැයි මට නම් පට්ට අමාරුයි.
ස්කී රිසෝට් එකෙන් එළියට ආවම යන්න තියෙන පාර ගයිස් වාහන වලට ස්කී කරගෙන යන්න පුළුවන් විදිහට තමයි තියෙන්නේ. ඒ හින්දා UK ටයර්ස් දාගෙන වෙන එක තමයි හොඳ. හොටෙල් එකට යන ගමන් ගයිස් හොටෙල් එකට ගිහිල්ලා පෙන්නන්නවා. තාම හිම වැටෙන එක නතර වෙලා නැහැ. බානක හිම වැටෙනවා. වට්ට සීතලක් තියෙන්නේ. ආහනේ පොල්ටක් වට්ට රිසෝට්. බබ්ස්ගේ බෝතල් තම්බන කරගෙන ඉන්නේ කියලා වයිපර් එකකින් රික්වෙස්ට් එකක් ආවා. පේනදී තාම හිමට අම්බානක පට්ට හිමතෝගයක් වැටෙන්නේ. මතක් වුණේ මේ වයිපර්ස් පොඩ්ඩක් මෙහෙම උඩ අතට රිට්‍රැක් කරලා ගියොත් අපිට උදේට මේ ටික හිම ටික පොඩ්ඩක් ඉක්මනට අයින් කරගන්න පුළුවන්. නැත්තම් අමාරුයි. යලෝ කට්ටක් කණ්ඩ වෙනවා. මමලට කලින් පෙන්නුවේ හොටෙල් එක ඒ පාකින් නෑ පේ පාකින් එකට දාන්න තියෙන්නේ. හොටෙල් මයිස්ටේස් අනසව මේක ඇත්තටම ඇෆෝඩබල් ෆැමිලි එකට බෙඩ් ඇන්ඩ් බ්‍රෙක්ෆාස්ට් යන්නේ ජපන් යෙන් 20000ක් වගේ කොළ දෙකක් වගේ. ඒක ගානට පට්ට ඇෆෝඩබල්. මේ තියෙන හොටෙල් මයිස්ටේස් කතමචි එකේ රූම් ටෝ එකක් පොඩි ගානත් එක්ක ඒක වටිනවා. ෆෝඩබල්. හිතා කනසාව පැත්තට යනවනම් ශිරකවගෝ පැත්තට යනවනම් මේ හොටෙල් එකේ ඉඳලා බලන්න. මේ හවස පොඩ්ඩක් මහන්සියටත් එක්ක චුට්ට යොමු වුණා. ඊට යොමු වෙලා මේ මල්මි බලනවා රැට කන්න මොන හරි Uber Eats ඇහිට ගෙන්න ගන්න තමා බැලුවේ. අපි මොකද මේ හොටෙල්ස් ඔක්කොම බෙඩ් ඇන්ඩ් බ්‍රෙක්ෆාස්ට් විතරයි දෙන්නේ. පොඩ්ඩක් එළියට ඇස්සා හොටෙල් එකෙන් චුට්ටක් එළියේ කොයි වගේද කියලා බලන්න. ඉන්න වැටිලා තියන්නේ බානක පොඩ්ඩක් යන්නත් අමාරුයි පාර දිගේ ඉස්සනවා. රෑ 12 මාරට විතර ඇති මේ වෙලාව. පොඩ්ඩක් ඉතින් ඇවිදලා බලලා එනවා ඉතින්. ගයිස් ඔයාලට මේ පේන ඇති මේ පාර මැද්දේ වතුර මේ ලයින් මේ විදියට මේ විදිනවා. මේ ඉන්නේ උණු වතුර. උණු වතුර වලින් මේ හිම පාර එකතු වෙන හිම දිය කරලා දානවා. ඒකෙන් මේ වාහන වලට ලිස්සන්න නැතුව යන්න පුළුවන් පාරේ. breakfast ගන්න. බලමු එළියේ මොකද වෙන්නේ. Finish right? On the table. නම කාලේ ඉවරුනහම ඒක තියන්න. Hi, good morning. Mala khana na? Nahi banate? Are? Kare. Ye carrot combo. Japanese carrot combo. Ye fire food.
Kalau dia lokal hidup di kain keras. සිරකවගවලට ඇවිලා තියන්නේ පාටයි පාර හොයාගන්නත් අමාරුයි මීට තමයි යන්න වෙන්නේ සිරකවගෝ පාකින් ඔට් එකේ ඉන්නේ මේකේ වාහනේ දාලා ෆ්‍රී ෂටල් සර්විස් එකක් තියෙනවා ඒකේ තමයි සිරකවගෝ කියන ගමට යන්න තියෙන්නේ පාලමක් එකක් තියෙනවා ඒකේ යන්න තමයි තියෙන්නේ පේනවද දන්නේ මේ පිදුරු වලින් තමයි මේ වහල හදලා තියෙන්නේ. ගයිස් මේ සිරකවගෝ කියන ගමේ තියෙන විශේෂත්වය තමයි මේ ගෙවල් හදලා තියෙන්නේ ටිකක් වහල පොඩක් උස්ස ක්‍රමයට හදලා තියෙන්නේ හිම වැටුනහම පල්ලෙහාට ඒව ස්ලෙඩ් වෙලා පල්ලෙහාට වැටෙන්න ලේසි වෙන්න. එනි මේ ගමට අවුරුද්ද ලොකු කාලයක් හිම වැටෙනවා වින්ටර් එකේ. ඒක තමයි ඒගොල්ලෝ අර වහල පල්ලෙහාට හිටින්න හදලා තියෙන්නේ. සිරකවගෝ කියන ගමේ තාම ඉතුරු වෙලා තියෙනවා ගොඩාක් පරණ ගෙවල් උසට වහලා හදලා පිදුරු දාලා වහලා හදලා තියෙන මේ ගෙවල් වලට කියන්නේ ගෂෝ සුකිරි හවුසස් කියලා. ඒ වගේ තාම මේ ගමේ 100ක් විතර ඉතුරු වෙලා තියෙනවා. මේ ගමේ අතීතය ගැන කිව්වොත් මේවා පරණම ගෙදර 1700 ක්‍රිස්තු වර්ෂ 1700 විතර ඉඳලා පරණ ගෙවල් තියෙනවා මේකේ. මේවා සංරක්ෂණය කරන්න ඕන ඉතා විශාල සංස්කෘතිමය වටිනාකමක් තියෙන ගමක් කියලා ජපානයේ මේක තහවුරු කරන 1976 දී. ඊට පස්සේ යුනෙස්කෝ එකකින් මේක වර්ල්ඩ් හෙරිටේජ් සයිට් එකක් කියලා 1995 දී නම් කරනවා.
හොඳක් තියෙනවා නකි. එන්නේ. Nidi. Hai, nanti buka tekin lagi London. Ya, waktu itu yang sama. Soji tak boleh. Subside dekki kerana. Ya, inna part. පේන අඩුව ඇති ලස්සන හැද ඔයාලට කැමති නම් ෆොටෝස් ඔයාලයි ෂූට් කරලා දෙනවා මේ විදිහේ ඒගොල්ලෝ එඩිට් කරලා දෙනවා Ibu lagi no. Tapi ini tu na beef bannya. Follow.
Asal. Kalau bahan hari. Ini kerah yang kedua. Ipan negara dah mek sorok ke kerah itu, sorok ke kan mehe din cutlet toy. Shuttle bus इससे था मैं इनको लेके आने पे आगे नहीं भी आगे नहीं ले रहा तो सीट लगी अबे रिप्पे के यूरे लो अबे तेरी पीरेंग किधर यार मैं हज़ार नहीं वाला वीडियो बेलना सब्सक्राइब कराना लाइक कराना कमेंट कराना नीला माही देखला दिन और दूसरी आटे ये नहीं नीला ini hari Sunday kala jano ya bala appadam thank you subscribe karanna like karanna comment karanna share karanna thank you oh yaluwane api gedara yala gama inne